සජීවී අත්දැකීමක් ලබන්න අපි මේ හැමෝම එකතු වෙලා වාඩි වෙලා ඉන්නේ. ඒ තමයි මොචලින්ද නාගදරණය. සම්බුද්ධ ජයන්තිය සිහිපත් කරන අපේ මතකයට නැගින්නේ බුදුරදුන්ගේ එමගුල් උත්සවයයි. මීට සතවර්ෂ 26කට පමණ පෙර කිඹුල්වත් නුවර ලුම්බිනි සල්වැනේ උපන් අපමහා බෝසතාණන් වහන්සේ වැඩිවියකට මෙන් යසෝදරාව සරණ පාවාගෙන රජසිරි සම්පත් විඳිනවා. මෙසේ රජ සම්පත් විඳින අතරතුරදී සතර පෙර නිමිති දැකලා ගිහි ජීවිතය ගැන කලකිරිලා මහ විනිශ්ක්‍රමණය කරනවා. අවසානයේදී දසමරුන් පරදවා බුද්ධත්වයේ ලබනවා. මේ අවස්ථාවේදී මිහිතලේ සෙලවෙන්නට ආස ගුරුවන්නට බුදු රැස් වෙලි දෙන්නට පටන් ගන්නවා. ඉන්නේ ඔක්කොම හෙල්ලිලා ගියා දඩුවට ගාලා. මේ ඔක්කොම ගැස්සෙනවා. අර භූමිකම්පාවක් එනකොට පොළව හෙල්ලෙනවා. ජීවි අධ්‍යයනයේ භූමිකම්පාවට පොළව දෙදරන්නේ. මේ අපි හෙල්ලෙනවා දඩ ගන්න. අපේ බුදුහාමුදුරුවෝ ඉන්නනතුරුව සත්සතිය ගත කරනවා. අටමං බෝධි පරලංඛං ဒုတိယံ ච අනිමිතං තතියං චංකමනං සිතං චතුර්ථං රතේනාගරං පංචමං අජපාලං ච මුචලින්දේන චතුන්තමං සත්තමං රාජායතනං වන්දිතං මුනිසේවිතං
සතියේ අනිමිස ලෝචන පූජාව තුන්වන සතියේ රුවන් සක්මනේහි හතරවන සතියේ රුවන්ගේ වැඩ සිටිනවා පස්වන සතියේ අජපාල නුගර කුමුලක් හයවන සතියේ මිදෙල්ලාගත මුලක් හත්වන සතියේ රාජායතන හිරිපළු නුගර කුමුලක් වැඩ සිටිනවා ඔබට දැන් දක්නට ලැබෙන්නේ බුදුරදුන් සයවන සතියේ මිදෙල්ලාගත මුල වැඩ සිටි අවස්ථාවයි බුදුරදුන් මිදෙල්ලාගත මුල සයවන සතිය ගත කරද්දී අකල් මහා වර්ෂාවක සේයාවක් මතුවෙනවා සුළඟ හමායනවා ඒ සුළඟ මහා සැඩ සුළඟක් බවට පත් වෙනවා ඒ සමග ආස පුරවන්නට විදුලි කොටන්නට පටන් ගන්නවා එක දෙක පතිත වෙන වැහි බින්දු අනතුරුව මහා වර්ෂාවක් බවට පත් වෙනවා ඒ සමගම බුදුරදුන්ට වර්ෂාවෙන් හා සීතලෙන් වන පීඩාව නැතිකොට සෙවන සදන්නට මුචලින්ද නම් නාගරාජයා බුදුරදුන්ට ඇදෙන අයුරු දැන් ඔබට නැරඹිය හැකියි ශ්‍රමයෙන් වර්ෂාව පහව යමින් පෙර දිගින් හිර්පායා මිහිතලය ආලෝකමත් කරන අලුත් දවසක ආරම්භයයි